මහ ජීවිතයේ කිසිදු දිනයක මෙවන් පීඩාකාරී අවස්ථාවකට පත් වී නැත. අන් සියල්ලන් ඉදිරිපිට කුසල් නම් කවදාවත් ජීවිතයේ මා හැලු කර නැත. ඔහු මාහට ආදරය කර තරමටම මාව රැක බලා ගන්නා ලදී. කුසල් ඔයත් එක්ක මේ වගේ නිදහසෙන්න මං කොච්චර පෙරම් පුරන්න ඕනද? ඔයා නෙමෙයි මමයි පෙරම් පුරන්න ඕනේ. ඔයා මේ වගේ ලස්සන පරිසරයකට කැන්දන් එන්න. ඔයාට වගේ නෙමෙයිනේ. මම ගෑනු ළමෙක් හින්දා මට ඕන වෙලාවට යන්න එන්න අම්මලාගෙන් අවසර නැහැ. හරියට හරි. ඒ කියන්නේ ගෑනු ළමයින්ට කිසිම නිදහසක් නැහැ. අපිට නියමයි. අපිට ගෑනු ළමයිත් එක්ක ඕන තරම් මේ පාරේ තොටේ ඕන තැනක යන්න හොඳට නිදහස තියෙනවා. මං ගෑනු ළමයි ගැන කිව්වේ නෑනේ. ඒක නෙමෙයි කුසල්. ඔයාට කොහෙද යන්න තියෙනව කිව්වනේ. ඉතින් දැන් යන්න. කවුරු හරි එනවද හම්බෙන්න? ඔව් එනවා කිව්වා. දැන් මගේ එනවා ඇති. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ එන මිනිස්සයාට ඔයා බාර දෙනවා. මම වෙස්සන්තර රජුරුව වගේ හිතේ බරක් නැතුව ගෙදර යනවා. ඒ කියන්නේ ඔයාට මාව බරක්. බරක් නෙමෙයි මොඩියේ. ඔයි. ඔයා මෙතන දාලා ගියොත් තමයි මට හිතේ බර. ඒ කවුරු හරි මාව පැහැරගනී කියලාද? ඔයාව? ඔයාව ඉතින් පැහැරගත්තොත් පැහැරගන්නේ මං වගේ හොඳටම මොලේ කුලප්පු එකක් තමයි. යන්න එහෙනම්. ඒ කියන්නේ ආමට ආදරේ නැහැ කියන එකනේ. විශ්මි මට හිතෙන්නේ ඔයාව සුන්දර මලක් වගේ රැක ගන්න ඕන කෙනෙක් කියලා. ඒකනේ මම ඔයාලට කියන්නේ තනියම මෙහෙ යන්න එපා කියලා. එහෙම නැතුව සැකේට එහෙම නෙමෙයි යා. හොඳයි සර්. විශ්මි ඇයි මෙතන? ඇයි අඩන්නේ? මට තේරෙනවා. මම ඔෆිස් එකට ආපු මුල්ම දවස්වල ඉඳලම ඉස්සලගේ වැඩි පිළිවෙල මගේ හිතට ඇල්ලුවේ නැහැ. අද සිද්ධියත් එකක්. Sir, can I talk to you for a second? මොකද මේ තනිය? කොයාගේ වයි? කො මට තනියක් නෑ. මේ මගේ වයිෆ්. මගේ වයිෆ් ඔයානේ. මේ මම දැක්ක විශ්මි එළියට යන්නේ. බොස් එක්ක. ටිකක් බලන්න නේ. කොනවා බලන්න. බොස්ගේ වයිෆ් ඉන්නේ වීල්චෙයාර් එකේ. City Hits Dialog Television නාලිකා අංක 19 ඔස්සේ